මට ඔබ ළඟම රැඳෙන්න අම්මේ මා ළඟ එන්න ආසයි ඔබ සෙවණට විහිදෙන්න ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත්තේය. බිය නොවන්න ඔබගේ කුරුල්ලන් රාශියකට වඩා අගනේය. මම හිතන්නේ ඔබට මේ වචන ඇහෙනකොට යම්කිසි විදිහකට ශක්තියක්, ධෛර්යයක්, ඉතිහාසීය මහා ආරක්ෂාවක්. ආරක්ෂාවක හැඟීමක් හැඟෙන්න ඕන. මොකද ජේසු ඔබව රැකබලා ගන්නවා. ජේසු ඔබට වැටෙන්න දෙන්නේ නැහැ. ජේසු ඔබට තනි වෙන්න දෙන්නේ නැහැ, අසරණ වෙන්න දෙන්නේ නැහැ. හැබැයි ඔබට විතක හිතෙන්න පුළුවන් මම අසරණ වෙලානේ, මම තනි වෙලානේ, මට කවුරුත් උදව් කරන්නේ නැහැ කියන චෝදනාවල් ඔබ විසින්ම ඔබට සහ දෙවියන් වහන්සේට දාන අවස්ථාවල් ඇති. මොකද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ජේසු එහෙම ඔබව කරන්නේ නැහැ. අපිව විහිං අපේ වැරැද්දෙන්, අපේ පඬිතකමෙන්, අපේ සැලසුම් ඉටු කරගන්න ගිහිල්ලා අපි ජේසුගෙන් ඈත් වෙලා අපි තනි ලෝකවල් හදාගත්තට පස්සේ අපි වැටුනහම ඔන්න අපි ඇඟිලි දික් කරනවා ජේසුට. ඇයි ජේසුනේ මාව වැටෙන්න ඉඩ හැරියේ කියලා. මතක තියාගන්න. ඔබ ජේසු තුළ ආරක්ෂාව සොයන්නෙක් නම්, ඔබ ජේසු තුළ ආරක්ෂාව ඉන්නවා කියලා ඔබට දැනෙනවා නම්, ඔබ යාඥා කරනවා නම්, ඔබ තනි නොවී ගමනක් යන බව ඔබට දැනෙනවා. ඉතින් උත්සාහ කරන්න ජේසු ළඟටම වෙලා ඉන්න. ඈත් වෙන්නේ නැතුව. ඔබට ජේසු කියයි.